Hi guys, welcome back to my YouTube channel. ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. Skin care products වල බහුලව භාවිතා කරන ඒ වගේම තමයි අපි හැමෝම හොඳින් දන්න ingredient එකක් ගැන තමයි අද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි niacinamide acid. ඉතින් ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මේ niacinamide acids කියලා කියන්නේ ඇත්තටම හොඳ ingredient එකක්ද මේකෙන් අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් niacinamide acid කියලා කියන්නේ තවත් trend එකක් විතරක්ද කියන එක. ඒ නිසා මම මේ මුළු වීඩියෝ එක පුරාවටම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ niacinamide acids කියලා කියන්නේ. එතකොට මොන වගේ skin problems වලටද අපිට niacinamide acid භාවිතා කරන්න පුළුවන්. ඒක කොහොමද අපේ හැමේ ක්‍රියාකාරීත්වයට දායක වෙන්නේ වගේම අපි කොහොමද niacinamide acid අන්තර්ගත product එකක් හරි විදිහට භාවිතා කරන්න කියන එක. අපිට සාමාන්‍යයෙන් තියෙන skin problems තමයි oily skin, dark spots, acne marks, hyperpigmentations ඒ වගේම තමයි uneven tone කියලා කියන්නේ. ඉතින් මේ වගේ අපේ මූණේ සමාශ්‍රිතව ඇති වෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් විදිහට niacinamide acids අන්තර්ගත skin care products අපිට භාවිතා කරන්න පුළුවන්. ඒත් මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් භාවිතා කරනකොට මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ හැමට හරියටම ගැලපෙනවද ඒකෙන් අපේ හැමේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා දැනගෙන මේ ප්‍රොඩක්ට්ස් භාවිතා කරන එක. ඉතින් අපි මුලින්ම බලමු මොනවද මේ niacinamide කියන්නේ කියලා. niacinamide කියලා කියන්නේ විටමින් B3 වල එක ප්‍රභේදයකට. විටමින් B3 කියලා කියන්නේ අපේ හැමට හිතකර විටමින් වර්ගයක්. ඉතින් මේ විටමින් එකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් අපි කියනවා niacin කියලා, අනෙක් ප්‍රභේදයට අපි කියනවා niacinamide කියලා. niacinamide කියන්නේ ටිකක් strong ප්‍රභේදයක්. හැබැයි niacinamide කියලා කියන්නේ අඩු මොලිකියුලර් weight එකක් තියෙන ප්‍රභේදයක්. ඒ වගේම තමයි niacinamide වලට පුළුවන් ජලයේ දිය වෙන්නේ. ඒක water soluble vitamin එකක්. ඉතින් මේ ගුණාංග නිසා niacinamide වලට පුළුවන් අපේ හැමට හොඳින් absorb වෙන්න, හොඳින් අවශෝෂණය වෙන්න වගේම අපේ හැමේ අභ්‍යන්තර ස්තර වලටත් ගමන් කරන්න niacinamide වලට පුළුවන්. ඉතින් මේ විදිහට niacinamide අණු වලට අපේ හැමේ අභ්‍යන්තර ස්තර වලට වෙනකම් ගමන් කරන්න පුළුවන් නිසා අපේ හැමට පෝෂණයක් ලබා දීලා healthy skin එකක් ඇති වෙන්න වගේම අපේ skin barrier එක ශක්තිමත් කරන්නත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපේ හැමේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන්නත් niacinamide උපකාරී වෙනවා. දැන් අපි බලමු niacinamide වල මේ ක්‍රියාකාරීත්වය අපේ හැමට ඇති කරන බලපෑම කොයි වගේද කියලා. niacinamide වල මේ ක්‍රියාකාරීත්වය නිසා අපේ හැමේ sebum නිෂ්පාදනය කන්ට්‍රෝල් කරලා අපේ හැමේ oily ගතිය කන්ට්‍රෝල් කරන්න niacinamide වලට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් ස්කින් බැරියර් එක ශක්තිමත් වෙන නිසා අපේ හැමේ ඩැමේජ් වෙලා තියෙන ස්කින් එකක් තියෙනවා නම් ඒක රිපෙයාර් කරන්න වගේම ඩාර්ක් ස්පොට්ස් hyperpigmentations අවම කරලා even tone එකක් මුළු මූණටම අපේ හැමතෙම ගන්න මේ niacinamide උපකාරී වෙනවා. ඉතින් ඔයාටත් තියෙන oily skin එකක් නම් ඔයාටත් acne marks තියෙනවා නම් hyperpigmentation එකක් තියෙනවා නම් ඔයාගේ skin එකක් damage වෙලා තියෙනවා නම් ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ingredient එකක් තමයි මේ niacinamide කියලා කියන්නේ. ඔයාට පුළුවන් niacinamide acid අන්තර්ගත වෙලා තියෙන ඕනම skin product එකක් ඔයාගේ මේ ප්‍රශ්න වලට උත්තර විදිහට solution එකක් විදිහට භාවිතා කරන්න. එතකොට ගොඩක් recommend කරන niacinamide ප්‍රතිශතය තමයි 5%, 10% අතර කියලා කියන concentration එක. මේ concentration එකකින් ඔයාගේ භාවිතා කරන skin care product එකේ niacinamide අන්තර්ගත වෙලා තියෙනවද කියන එක හරියටම confirm කරගෙන ඔයා මේ product භාවිතා කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට තියෙන sensitive skin එකක් නම් මතක ඇතුව අඩු concentration එකකින් niacinamide acids අන්තර්ගත products භාවිතා කරන්න මතක තියාගන්න.
ඊළඟට වැදගත් දේ තමයි මේ නයසිනමයිඩ් ඇසිඩ් අපිට භාවිතා කරන්න පුළුවන් අපේ මූණට විතරක්ද කියන එක. නැහැ අපේ ශරීරයේ ඕනම තැනකට නයසිනමයිඩ් අන්තර්ගත ප්‍රොඩක්ට්ස් භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ වැලමිට කළු වෙලා තියෙනවා නම්, දණහිස් කළු වෙලා තියෙනවා නම්, ඒ වගේම ඔයාගේ බෙල්ලේ අඳුරු ගතියක් තියෙනවා නම් මේ වගේ තැන්වලටත් ඔයාට නයසිනමයිඩ් ඇසිඩ්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති නයසිනමයිඩ් ඇසිඩ් කියලා කියන්නේ ට්‍රෙන්ඩ් එකක් විතරක් නෙමෙයි ඒක සයන්ටිෆිකලි ප්‍රූව් කරපු healthy skin care ingredient එකක්. මේක අපිට අපේ හැමට භාවිතා කරන්න පුළුවන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ingredient එකක් තමයි නයසිනමයිඩ් කියලා කියන්නේ. ඔයාලත් නයසිනමයිඩ් ඇසිඩ් අන්තර්ගත ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් භාවිතා කරලා තියෙනවද? ඔයාලටත් ඒ වගේ රිසල්ට්ස් හම්බෙලා තියෙනවද? ඔයාලා එතනදී මොනවා හරි ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා නම් ඒ මොනවද කියන එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ingredient review videos තවත් ඉස්සරහට බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. bell button එක click කරන්න. එතකොට ඔයගලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් එනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයගොල්ලෝ හැමෝටම thank you so much. මේ වගේ තවත් ingredient review video එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.